ඔයා දවසේ ගොඩක් වෙලා එක දිගට කතා කරන කෙනෙක් නම් මෙන්න මේ වරදව අනිවාර්යයෙන්ම කරනවා. මොකද්ද මේ? ඔයා ගුරුවරයෙක්, දේශකවරයෙක්, එහෙම නැත්නම් වොයිස් ආටිස්ට් කෙනෙක් නම් අපි දිගට කතා කරගෙන යනකොට ටික වෙලාවකින් අපිට දැනෙනවා අපේ ස්වර තන්තු වල එහෙම නැත්නම් උගුරේ සෙම බැඳිලා වගේ. එතකොට අපි කරන්නේ ඊටම සරල දෙයක් කරලා ඒ උගුර පාදලේ ඉවරලා ඒ ස්වර තන්තු වල ඒ සෙම අයින් කරන එක. මේක හරියි. හරි ඒ වෙලාවට බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. අපි කතා කරගෙන යනකොට අපේ උගුරේ තියෙන ස්වර තන්තු වල ভাইබ්‍රේෂන් එකකින් මේ කටහඬ නිකුත් වෙන්නේ. ඒ කටහඬ නිකුත් වෙනකොට මේ ভাইබ්‍රේෂන් එක නිසාම ටික වෙලාවක් යනකොට ඒකේ තෙතමනේ නැති වෙලා එයාට තෙතමනයක් අවශ්‍ය වෙනවා තවදුරටත් අපේ හඬ එළියට පිට කරන්න. එතකොට ඒ හඬ පිට කරගන්න එයාට අත්‍යවශ්‍ය වෙනකොට ස්වභාවිකම අර ශ්ලේෂ්ම වල පටල අපේ උගුරේ ස්වර තන්තු වල බැඳීම සිද්ධ වෙනවා. අපි කරන්නේ ඒක උගුර පාදලා අයින් කරන එක. නමුත් ඒක කරන්න ඕනේ ඒ විදිහට නෙවෙයි. මේකට කරන්න තියෙන චූටි දෙයක්. එක අපි කතා කරගෙන යනකොට ඒ විදිහට සෙම වැදෙනා වගේ නම් හොඳට කෙලගිලි. හඳ කෙලගිල්ලට පස්සේ ඒ තෙතමනේ ඇති වෙනවා. එහෙම නැත්නම් ළඟ තියෙන වතුර වීදුරුවක් අරගෙන මෙන්න මේ විදිහට චූටි වතුර උඩ බොන්න. ලොකුවට බොන්න යන්න ඕනේ නැති බා නෙමෙයි. ඒ විදිහට අපි ස්වර තන්තු තෙතමනේටපත් කළාට පස්සේ අපිට දිගට කතා කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. උගුරට බාධාවකුත් නැහැ. අපිට බාධාවකුත් නැහැ. මොකද දිගටම මේ විදිහට උගුර පාද ඔයා ඉස්සරහට වැඩ ටික කරගෙන ගියොත් ටික දවසක් යනකොට උගුරේ ස්වර තන්තු වල තියෙන ශක්තිය අඩු වෙලා ඒක ඔයාට හානිකර වෙන්න පුළුවන්. උගුර ස්වර තන්තු ඉදිමෙන්න පුළුවන්. ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ හඬ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ස්වර තන්තු පරිස්සම් කරගන්න මෙන්න මේ දේවල් මතක තියාගන්න. පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට තව දේවල් ගැන බෙදාගමු.